දිනවල ඉක්මනට. ශිහාන් මාලිගාවේ 1620 වලට. මාලිගාවේ තේරෙන්නේ නැද්ද මෙතන තියෙන තත්ත්වේ? වෙලාවේ හැටියට වැඩ කරන්න පුරුදු වෙනවා. කියන දේ කරනවා. වහන්සේ ඉදිරියට ගෙනීමට අවසරයි දේවයන් වහන්සේ. ඒ රාජද්‍රෝහියා ගෙනින්. ඒ රාජද්‍රෝහියා ගෙනින්. ඈ? ඒ රාජද්‍රෝහියා ගෙනින්. ආ රාජ්‍ය ගෙනනු නේජර්ද කනවාද දැන් මොනවා කරන්නද? ඔයා කොටස හරියට බලාගන්න. ඒජර්ද මගේද මට මේජර්ද කරන්න බෑ. මොකද බැරි? කරන්න පුළුවන්. යහපති දේවයන් වහන්සේ. දෙබස් මතක් කරගන්න පුතේ. මතකයි නේද? අය වරවාරන් නෑද? මෙතන පිස්සු දොරන්නේ බබුතා. යන්න දැසින් කොන් කරන් යන්න. ගහනවා දැන්. අර රාජපුරුෂ යන්න. යන්න. අයියෝ අනේ යන්න. පස්වන් දාසකට බුදුවන්ට දේවයන් වහන්සේ ගෙත්තායක සමාවන දෙක්වා මම චරපුරුෂයෙකුවෝ රාජද්‍රෝහියෙක් නොවිමි. මම ඔබ වහන්සේගේ මාලිගයේ බැලමේවර කළා පමණි දේවයන් වහන්සේ. මාගේ අමුදරුවන් රැක බලා ගැනීමට ගොවිතැන පතක් කර ගැනීමට බිම්මංගලක් වත්තදිමා අන්තාදරණ දුගේක්මි මහරජතුමනි. මායිරජාවෙන් ඇතැම් රාජපුරුජී ඔබ වහන්සේගේ මුසාපත් ප්‍රවස මා පාවාදී ඇත මහරජතුමනි. මා පාවාදී ඇත මහරජතුමනි. මට අපේ තුන මැනවි දේවයන් වහන්සේ. මට අපේ තුන මැනවි දේවයන් වහන්සේ. මට අපේ තුන මැනවි දේවයන්. මේ රාජද්‍රෝහියාගේ හිස කසාද වීමට මද කීරට බාර දෙනු. එසේ මහරජතුමනි. ආවේ නැහැ. ඒක තමයි. ඔගේ අතත් දෙන්න.